විභාගෙට කලින්. තාත්තේ අනේ අද පන්ති යන්න විදිහක් නැහැ සල්ලි ඕන. අනේ කොහෙන් හරි ඔයලා දෙන්නකෝ. මාර වැඩේනේ කොල්ලෝ මට පඩි වැටිලා නැහැ. මං එහා ගෙදර මාමගෙන්වත් අහලා බලන්න මගේ අතේ සත පහක්වත් නැහැ. එහා ගෙදර මාමෙන් අහලා බලන්න නැත්තම් කරන්න දෙයක් නැහැ බං. මල්ලි මේ උඹ අතේ රුපියල් 5000ක් නැද්ද ඉල්ල ගන්න ආයේ දෙනකම් අපේ කාට මේ පන්ති යන්න විදිහක් නැහැ බං. මගේ අතේ සත පහක්වත් නැහැ පඩි වැටලා නැහැ බං. විභාගෙට තව සතියයි තියෙන්නේ බං. අඩෝ මොකක් හරි කරලා දියන්කෝ බං මල්ලි. අනේ මොන සල්ලිද අයියේ මේ අපිත් දුවන්නේ එන අමාරුවෙන්. උඹලා මේ මගුලක් කතා කරන මොකක් හරි කරගන්න බං. රුපියල් 5000ක් හොයාගන්න බැයිද මේ? මොනවාද බං උඹලා? රිසල්ට් ආපුවාම අයියෝ කොල්ලෝ මොකද්ද බං විභාගේ ෆේල් නේද? අයියෝ අපිට කිව්වනම් අපි මොකක් හරි කරලා දෙනවා. පන්ති වලට දාලා හරි උඹලා එන්නේ ලොක්කමනේ කොල්ලෝ. අනේ ඵලයන් මාම යන්න. තොපෙන් කොච්චර නල්ලිල්ලවද තොපි දුන්නාද ඵලයන් මාම යන්න මේ රිසල්ට් ආවට පම්බු ගන්න එනවා. බැලි කීක් කියලා බලන්නේ කනක් පැලෙන්න ගහන්නේ යනවා. හරි පුතේ මං ගිහින් එන්නම්. වහින්න නැත්තම් නේ. මං එන්නම් කොහේ